මේ සිනමා නිර්මාණය පැහැදිලිවම සිනමාත්මක විවරණයකින් එහා ගියපු කටුක යථාර්ථය පෙන්වා දුන් නිර්මාණයක්. ඒ හින්දම එකල ලංකාවේ ආණ්ඩුවේ බලධාරීන්ගේ අත්නෝමතික වාරණයට පවා දැඩි ලෙස මේ සිනමා නිර්මාණය ලක් වුණා. Sorry. Call ready. ඉගිල්ලෙන මාළුවෝ ෆ්ලයින් ෆිස් සංජීව පුෂ්පකුමාර කියන විශේෂිත අතිදක්ෂ තරුණ නිර්මාණකරුවා අධ්‍යක්ෂණය කරපු ඔහුගේ පළමු සිනමා නිර්මාණය. හොඳ නිර්මාණයක්, සාර්ථක නිර්මාණයක්. මේ චිත්‍රපටයට පසුබිම් වුණේ අපේ රටේ උතුරු නැගෙනහිර යුද්ධය කියන සාධකය. ඒ තුළ මිනිස්සුන්ගේ ජීවිතවල විඳ වැටීම, විශේෂයෙන් ආශාවන්, මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු, ලිංගිකත්වය, මේ සියලු දේ විඳ වැටෙන ආකාරය ඉතා සියුම්ම මේ චිත්‍රපටය තුළ කතා කරනවා. ඉතින් 2011 අවුරුද්දේදී තමයි මේ චිත්‍රපටයේ සියලු කටයුතු නිමා වෙන්නේ. තිරගත වීමට නියමිතව තිබුණේ. නමුත් තිරගත වෙන්නේ නැහැ ලංකාවේ. ඒකට හේතුව තමයි එකල ආණ්ඩුවේ බලධාරීන් මේට මැදිහත් වීම, විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය ඒ අත්නෝමතික වාරණයට ලක්වීමක් සිදු කරනවා ඔවුන් විසින්. ඉතින් ඒ කෙසේ වෙතත් 2011 වසරේ විශේෂයෙන්ම කියන්නට ඕනේ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් ඒ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී විශේෂ ඇගයීමකට මේ චිත්‍රපටය ලක් වෙනවා. ඒක විශේෂ කාරණාවක්. ඉතින් මේ චිත්‍රපටයේ කතාව තනි කතාවක් නෙමෙයි. කතා තුනක් දිව යනවා. එකිනෙකට වෙනස් සමාන්තරව කතා තුනක් ගලාගෙන යන සිනමා නිර්මාණයක් තමයි ඉගිල්ලෙන මාළුවෝ කියන්නේ. බුදු වෙන්න හිතාගෙන උනත් සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවී තාලා කියව බව මන් දන්නවා. හේ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය. මම ඒක වෙනස් කරන්න මිනිහා වෙන්න බැරිද? ඉතින් මම කිව්වනේ මේ චිත්‍රපටයේ යුද සාධකය පදනම් කරගෙන එකිනෙකට වෙනස් සමාන්තර කතා තුනක් ගලාගෙන යනවා කියලා. පළමු වන කතාව තමයි යුද බංකරයක් අසල ජීවත් වන යුද හමුදා සෙබළෙකුට ආදරය කරන දෙමළ තරුණියකගේ කතාව. වාසනා කියන දෙමළ තරුණියකගේ කතාව. අනෙක් කතාව තමයි යුද පරිසරය මැද ජීවත් වන වැන්දබු බිරිඳක් සහ ඇගේ දරුවන්ගේ අසරණකම පිළිබඳ කතාව. තුන්වැනි කතාව දැඩි නීති රීති පද්ධතියක් තුළ ජීවත් වන, හැබැයි ලිංගික ආසාවන් හා යථාර්ථය අතර අතරමං වුණු ප්‍රියන්ත කියන තරුණයාගේ කතාව. ඇත්තටම ෆ්ලයින් ෆිස් කියන්නේ, ඉගිල්ලෙන මාළුවෝ කියන්නේ හරි සුන්දර ආදර කතාවක් නෙමෙයි. බොහෝ දෙනෙකුට දිරවන්නේ නැති කතාවක්. එහෙම වුණා ඇත්තටම. නමුත් හරිම වටිනා කතාවක්. මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා තමයි විශ්වජිත් කරුණාරත්න. තා විශිෂ්ට කැමරාකරණයක් අපි දැක්කා චිත්‍රපටයේ. ඒ වගේම කෞශල්‍යා ප්‍රනාන්දු, සම්පත් ජයවීර, ගයේෂා පෙරේරා, සංජීව දිසානායක වැනි නළු නිළියන් මේ චිත්‍රපටයේ ඉතා දක්ෂ රංගපෑමක නිරත වුණා. විශේෂයෙන් කියන්නට ඕනේ ගයේෂා පෙරේරාගේ රංගනය සම්බන්ධයෙන් දැඩි ආందోලනයක් ඇති වුණා. එහෙම විය යුතු නැහැ. ඔය ලංකාවේ ඉන්න සුචරිතවාදීන් කියපු දේවල්. ඉතින් ඒ සුචරිතවාදීන් ඇත්තටම ඊනියා සුචරිතවාදීන් බහුතරයක්. ඒක අපේ රටේ හැටි. ඒ කෙසේ වෙතත් අර මම කිව්වනේ මේක ආදර කතාවක් නෙමෙයි. බොහෝ දෙනෙකුට දිරවන්නේ නැහැ ඇත්තටම. ඉතින් නමුත් සිනමා ලෝලීන් විදිහට අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි සංජීව පුෂ්පකුමාරගේ ඉගිල්ලෙන මාළුවෝ ෆ්ලයින් ෆිස් කියන්නේ.